තෙරුවන් සරණයි දෙස් විදෙස් ශ්‍රී ලාංකික සියලුම ජනතාවට මේ වෙලාවේදී අද දිනේ මේ බෝධිධම්ම මානව හිංසා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ සභාපති හිමියන් වශයෙන් මම බෝධිධම්ම හාමුදුරුවෝ අද මගේ කල්යාණ මිත්‍ර රත්නසාර හාමුදුරුවොත් ඒ වගේම නාලක ස්වාමීන් වහන්සේ සමග අපේ බෝධිධම්ම මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂ නාලක ස්වාමීන් වහන්සේ සමග අද ත්‍රිකුණාමල බන්ධනාගාරයට පැමිණියේ බලංගොඩ කාශ්‍යප හිමියන් ප්‍රධාන භික්ෂුන් වහන්සේලා සහ ගිහි පාර්ශවය බන්ධනාගාරගත කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඒ පිරිස ගැන සුව දුක් සොයලා බලන්න තමයි අද අපි වැඩියේ. ඉතින් අද උන්වහන්සේලාත් එක්ක කතා කරා. මේ උන්වහන්සේලා සතුටින් ඉන්නවා. නමුත් මේකේ විශේෂ දෙයක් තියෙනවා කියන්න. අපි මේ සමස්ත රට තුළ ගත්තොත් මේ සමස්ත රට තුළ සාමාන්‍ය පොඩි මිනිස්සයාගේ මේ වැරදි නැති නිවැරදි පුජ්‍යලීම් බන්ධනාගාරගත කරනවා මේ පොලිස් නිලධාරි. පොලිසිය දිගින් දිගටම මේ රටේ මානව හිමිකම් කඩකිරීම කරනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂන් සභාවට අපි සංවිධානයේ සියලුම දෙනා අධ්‍යක්ෂවරුන් සමග ශ්‍රී ලංකා මානව හිමිකම් එකට නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරා. මේ රටේ මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය පොලිසිය මේ සියලු ආයතනයට පොදු පැමිණිල්ලක් වශයෙන් මේ රටේ මේ වසර ගණනාවක් උදාහරණයක් ගත්තොත් අපි මේ රටේ පොලිසිය බිහි කරපු දායි ඉඳලා මේ රටේ මිනිස්සුන්ගේ පුදුම පීඩනයකින් ජීවත් වෙන්නේ. අද පොලිසියට යන මිනිස්සයා පැමිණිල්ලකට පොලිසියට ඒ පැමිණිල්ල යම්කිසි අසාධාරණයකට ගියාම පොලිසියෙන් එනතුරු බියෙන් සැකෙන් ඉන්නේ මොනවා වෙයිද කියලා. ඒක නිසා මේ රටේ පොලිසිය රටේ සියලුම ජනතාවට නීතිය පොදුයි නම් සියලු දෙනාටම පොදු වෙන්න එපා. එතකොට පොලිසියේ හිතවතුන්ට එක විදියක්, දේශපාලනඥයන්ට එක විදියක්, මේ සමාජය වැරදි කරන පිරිසට එක විදියක්. පොඩි මිනිස්සයා උපරිම තලා පෙලා දාලා ඔවුන්ට නිවැරදිතාවයේ තියෙද්දි බොරු චෝදනා ගොනු කරලා පුළුවන් නම් ගංජා ටිකක් හරි දාලා ඉවරලා සාක්කුවට අත දාලා හරි බන්ධනාගාරගත කිරීම මේ පොලිසිය කරන්නේ. ඒක නිසා මම ගරු අධිකරණ වලින් ඉල්ලීමක් කරනවා විශේෂයෙන් මේ පොලිසිය බොරු චෝදනා අභූත චෝදනා ගොනු කරමින් මේ අසරණ මිනිස්සු මම මානව හිමිකම් සංවිධානයක සභාපති හිමි නමක් වශයෙන් මට සියලු ජනතාව පොදුයි. සියලු සත්වයෝම මේ රටේ විතරක් නෙමේ සමස්ත ලෝකයේම නිදහසේ ජීවත් වෙන්න ඕනේ. අපි తాවකාලික මේ ජීවිතයක් ගෙවන්නේ. ඉතින් මම ගරු අධිකරණ වලින් ඉල්ලීමක් කරනවා මානව හිමිකම් සංවිධානයක සභාපති හිමි නමක් වශයෙන් මේ පොලිසිය මිනිස්සුන්ට කරන මේ අභූත චෝදනා මත මේ නඩු පැවරීම මේ පොලිසිය දිගින් දිගටම වසර ගණනාවක් සිද්ධ කරනවා. බන්ධනාගාර ගත්තොත් ගරු අධිකරණ සියලු දෙනාගෙම මම ඉල්ලීමක් කරනවා නිවැරදි පුද්ගලයෝ තාමත් අසරණව දුක් විඳිනවා. උන්ට මේ නිදහසක් නැතුව. ඒක නිසා මම මේ ලෝකයේ සාමය පැවැත්ම වශයෙන් මම ගරු අධිකරණ වලින් ඉල්ලීමක් කරනවා තෙරුවනේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒ බුද්ධිමත් පිරිස මේ පොලිසිය ගොනු කරන වැරදි පුජ්‍යලයන් වශයෙන් ගොනු කරන ඒවා මේ නිසි අධීක්ෂණයකට යොමු කරලා මේ කටයුතු සිද්ධ කරනවා නම් මම හිතනවා මේ රටේ දුක් විඳින ජනතාවක් ඉන්නවා. ඇත්තටම අධිකරණ වලට මේ දේ දකින්නවා ඇති. මේ ඒක නිසා මම ඉතාම කාර්නික ඉල්ලීමක් කරන අපේ මේ රටේ ඇත්තෙන්ම මේ තාක් නීතිය ආරක්ෂා වෙලා තියෙන අපේ මේ ගරු අධිකරණ පද්ධතිය තාමත් අර ඒ සාධාරණත්වයේ මත කටයුතු කරනවා. ඉතින් මම ඉල්ලීමක් කරනවා බොහොම බැගෑ පැත්ත මේ පොලිසිය විසින් මේ බොරු චෝදනා නගලා ඉවරලා මේ මිනිස්සු පීඩනයට පත් කිරීම ඔවුන් පීඩනයට පත් විතරක් නෙමෙයි කායික මානසික ඔවුන්ගේ පවුල්වල දරුවෝ අදටත් දුක් විඳිනවා. ඉතින් ඒක නිසා මම මානව හිමිකම් සංවිධානයක සභාපති හිමිනමක් වශයෙන් වගේම මම ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂන් සභාවත් සමග ඍජුව මේ කටයුතු කරන්නේ. ඒක නිසා මම ගරු අධිකරණ වලින් නැවත නැවතත් ඉල්ලීමක් කරනවා මේ පොලිසිය කරන මේ ජරා නින්දිත වැඩේ
පුළුවන් නම් ගරු අධිකරණ වලින් ක්‍රියාමාර්ගයක් අරගෙන මේ දේ මේ රටින් තුරන් කරොත් මේ රටේ මම හිතනවා මෙච්චර බොරු බන්ධනාගාර පිරෙන්නේ නැහැ. ඒක නිසා මේ නිවැරදි පුජ්‍යලියෝ මේ නිවැරදි වැරදි පුජ්‍යලියෝ ඇති ගරු අධිකරණ සියලුම ඒ පාලනතුමන්ලට ඒක පැහැදිලි වෙන්න ඕනේ. නිවැරදි පුජ්‍යලියෝ මම කතා කරන්නේ නිවැරදි පුජ්‍යලියෝ අසරණ දුක් විඳින මුදල් ගෙවා ගන්න බැරි බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් මම කාර්නික නැවතත් ඉල්ලනවා මෙන්න මේ පිරිස ගැන හිතලා බලන්න. ඒ වගේමයි නැවතත් ඉල්ලීමක් කරන මේ පොලිසියෙන් කරන මේ නඩු පැවරීම් නිසි අධීක්ෂණයකට යොමු කරලා ඒකේ සත්‍යතාවය සොයලා බලලා මේ රටට සාධාරණ නීතියක් ස්ථාපිත කරොත් මම හිතනවා මේ 20යි 26 වසර පරිවර්තන යුගයක් අපිට ඇති කරන්න පුළුවන්. ඒ සඳහා ගරු අධිකරණ වලින් සහාය ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද දිනේ ස්වාමීන් වහන්සේලා ඇතුළු ඒ වගේමයි පොලිසිය භික්ෂුන් වහන්සේලා සිරගත් මේ බන්ධනාගාරගත කරන්න නඩු පවරලා තියෙනවා. මුල්ගල් තියන්න කටයුතු කරා කියලා මුල්ගල් තියන්න පිරිත් තියලා ඒ කටයුතු කරපු පිරිසක් සෑහෙන පිරිසක් සම්බන්ධ වෙනවනේ. එතකොට මේ බලන්න මේ වගේ දෙයකට මේ ජරා නින්දිත වැඩ මේ පොලිසිය කරන්නේ මොන හේතුවක් මතද? ඒක නිසා දැන් මේ රටේ නායක අනුර දිසානායකපත් වුණා. අනුර දිසානායකපත් වෙලා කිව්වා මේ රටේ ඔහුගේ පාලන කාලය තුල ජාති ආගම් කුලමල ભેදයක් මේ රටේ ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා. එහෙම කියපු පාලකයෝ දැන් ජනතාව පීඩනයට පත් කළා. දැන් රටේ ජනතාවට හාමුදුරුවනේ සත්‍ය තොරතුරු ලබා ගන්න තියෙන මේ මාධ්‍ය ආයතන. මේ මාධ්‍ය ආයතන වල මේ මාධ්‍ය ආයතන නිහඬ කරන්න කටයුතු කරලා තියෙනවා නේ මෑතක. එතකොට බලන්න මේ ජනතාවට මොකද වෙන්නේ කියලා. එතකොට අපිට සත්‍ය තොරතුරු දැනගන්න නැහැ. එතකොට මේ විශේෂයෙන්ම මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මෙන්න මේ වසර 76කට වැඩි කාලයක් මේ රට පොලිසිය මේ සුද්ධ ඇවිදින් බිහි කරපු දායි ඉඳලා සමාජයේ නිවැරදි පුජ්‍යල වැරදි පුජ්‍යලයන් බවට පත් කළා සුද්ධගේ කාලේ ඉඳලා කරේ ජරා වැඩ. ඒක නිසා මෙන්න මේ දේවල් නැති කරන්න එකතු වෙන්න බෝධිධම්ම මානව හිංසා ජාත්‍යන්තර මානව හිංසා සංවිධානයත් සමග ඔබලා අපි ගැන විස්තර දැනගන්න අවශ්‍ය නම් කතා කරන්න 074 16 38 500. ඒ වගේමයි දැන් 14 වෙනිදා අපි මේ ශ්‍රී ලංකා පොලිසියට සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයට විරුද්ධ අපි පැමිණිල්ලක් ගොනු කර අපි මානව හිමිකම් සංවිධානයක් වශයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඒකට අපිට ඒ පැමිණිල්ල බාරගත්තා. දැන් ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා. මම රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඔබලට ශ්‍රී ලංකා පොලිසිය වලින් සිද්ධ වෙච්ච මානව හිමිකම් කඩවීම කුමන හෝ දෙයක් තියෙනවා නම් බෝධිධම්ම මානව හිංසා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයට ලබා දෙන්න තොරතුරු ඔබලා සියලු දෙනාම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවන්න අපි කටයුතු කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් අපි රටේ ආරක්ෂාවක් සියලු දෙනාටම පොදුයි මේ රටේ ආරක්ෂාව. ඒක නිසා අපි කටයුතු කරන්නේ සමහර විට අපිව නිහඬ කරන්නත් පුළුවන් මේ කටයුතු. හතර වටෙන් අපිව හොයන්න දාලා තියෙන්නේ. එතකොට මේ හතර වටෙන් හොයන්න දාලා තියෙද්දි අපි මේ සමාජයේ යහපත් ගුණධර්ම ඇති දැහැමි සමාජයක් අපිට අවශ්‍යයි. ඒක නිසා මෙන්න මේ දේවල් අපි ඉදිරියේ මේ වසරේ ඉඳලා මේ දැහැමි සමාජයක් රටේ ගොඩනගන්න අපකැපවීම කරනවා. ඒ විශේෂයෙන්ම සියලුම ආගමික නායකින් වගේම අපේ ගරු මේ ත්‍රිනිකායක මහානායකයන් වහන්සේලාගෙන් වැඳ නමස්කාර කරලා ඉල්ලනවා මේ රටේ මේ අසරණ ජනතාව වෙනුවෙන් අපිට සාධාරණ ඉෂ්ට කරන්න මහානායක හිමිපාණන් වහන්සේලා යම්කිසි තීරණයක් ගන්න ඕනේ යුගයේ අවශ්‍යතාවයක්. ඒක නිසා අපි මේ කටයුත්තත් ඉල්ලීම් කරමින් මම නිහඬ වෙන අපේ රතනසාර ස්වාමීන් වහන්සේට කෙටි ප්‍රකාශයක්